මං ඉන්නේ දැන් බෝගම්බර වන්දනාගාර. අපි යන් ඉස්සරහට බලන්න මොනවද මේක ඇතුලේ තියෙන්නේ. කොහොමද හිරමැදිරි එහෙම දෙලා තියෙන්නේ. මොන වගේ දේවල්ද අපිට බලා ගන්න තියෙන්නේ කියලා. හරි. එහෙනම් එකතු වෙලා ඉන්න ඉස්සරහට හම්බ වෙමු. යන්න පුළුවන් එන්ට්‍රන්ස් එක. මෙතනින් ඇතුලට ගිහිල්ලා තමයි අපිට හිරමැදිරි එහෙම බලා ගන්න තියෙන්නේ. අපි බලමු ඇතුලේ කොහොමද තියෙන්නේ. කොහොමද හිර කාර්යෝ මේ ඉන්සල හිර කරලා තිබුණේ ඒ විශ්න. එතනින් ඇතුලට ගියාම මේ විදිහට දිගටම හිර කූඩු තමයි අපිට බලන්න හම්බෙන්නේ. කුංචි කාමර මේ වගේ මේවල තමයි හිර කාර්යෝ හිර කරලා තියෙන්නේ. මම හිතන්නේ මේක තමයි එයාලට පාවිච්චි කරන්න තියෙන වොෂ්රූම් එක. අපි කුංචි කොටවල ජීවිත කාලෙම සමහරක් වෙලාවට හිර වෙලා ඉඳලා මිනිස්සු ජීවිතාන්තය දක්වාම සමහරක් පොඩි වලට අවුරුද්දක් දෙකක් විතර හිට වෙලා හිටපු කට්ටිය ඉන්න අපිට බලාගන්න පුළුවන්. මේ දිගටම මේ විදියට සිර මැදිරි බලා ගන්න පුළුවන්. මේ සිර කාර්යෝ නඳවලා තිබිච්ච මෙතන ටිකක් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. අර විදිහට හිරමැදිරි. හැබැයි අර සාමාන්‍ය අපි කලින් දැක හිරමැදිරියකට වඩා ටිකක් ඉඩ ප්‍රමාණය වැඩි. සමහරකට මේකේ දෙන්නෙක් විතර තියලා හිර කරලා තියෙන රඳවලා තියෙන ඇති කියලා මම හිතනවා. මම හරියටම දන්නේ. මෙතන විස්තර කරන්න තේම ලොකුවට කවුරුත් නැහැ. මේ හිරමැදිරි වල අංක ගහලා තියෙනවා. මම හිතන්නේ මේවා ළඟදී ගහපුවද කලින් තිබිච්ච ඒවාද කියලා දන්නේ නැහැ. but මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ පල්ලෙහාම අහල්. ඉන්නේ අර හිරකරුවන්ට නාන්න එහෙම තිබිච්ච වෙන්න ඇති. මෙතන වතුර පුරවලා තියෙනවා. තියෙන ඇති ආයෙත් නා ගන්න ගන්න. ඊට අමතරව මේ දෙපැත්තේ වොෂ්රූම් දෙකක් අපිට බලා ගන්න. টয়ලට් දෙකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒවත් දැන් නම් පරිහානියට ලක් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ කොටස අපිට බලා ගන්න හම්බ වෙන්නේ. හරි මේ විදිහට කොරිඩෝර් එකක් තියෙනවා. ඉතින් වොෂ්රූම් තියෙනවා. මෙතන මම හිතන්නේ උඩට යන්න පුළුවන්. අපි ගිහින් බලමු මොනවද අපිට බලා ගන්න තියෙන්නේ කියලා. මේ වගේ කොමන් ඒරියා එකක් මම හිතන්නේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් බලුවම අපිට KCC එකේ පැත්ත පේනවා. බලමු ඇතුළට ගිහිල්ලා. මෙතනින් ගිහිල්ලා ටිකටම යන්න පුළුවන්. අපි ඉන්නේ දැන් දෙවනි මහලේ මේ බෝගම්බර වන්දනාගාර. ටිකටම අර වගේ සිර මැදිරි තියෙනවා. මේ නම්බර්ස් ගහලා තියෙනවා. මැසලේ මොනවා වගේ දෙයක්ද අපිට බලා ගන්න පුළුවන් අනේ. ඒවනම් වහලා තමයි තියෙන්නේ. බලන්නේ නේවනම් දොරෙන් මෙහාට එන්න දෙන්නේ අපිට. අර පොඩි දොරක් තියෙනවා. ඔව්. ඉරකාරයව එතෙන්ද ගෙනියලා අපිට එළියෙන්ට ඇතුලෙන් තව බලන්න දෙන්නේ. අපිට අර මිනිස්සු ටිකට් කඩපු තැනින් එහාට දැලක් ගහලා තියෙන එතනින් තමයි කතා කරන්නේ. වැඩිකාරය මේ පැත්තෙන් ගෙනලා ඉරකාරයව එතෙන් දාලා අපිට එන්න දෙන්නේ මේ පැත්තට. දැන් ආවා. පොඩි විස්තරයක් දැනගන්න හම්බුණා. මේ බෝගම්බර කෞතුකාගාරයේ මේ බන්ධනාගාරයේ එක කොමන් දෙයක් තියෙනවා. වෙනස් දෙයක් තියෙනවා. ඒක තමයි මේ බන්ධනාගාරය හදලා තියෙන එළියෙන් බැලුවාම බ්‍රිතාන්‍ය රැජිනගේ කිරීටයේ විදිහට පේන තමයි එළියෙන් බැලුවාම අපිට පේන්නේ මේ බෝගම්බර බන්ධනාගාරය. තන විදිහට මෙතන වෙන්න ඕනේ ලුං ගහ තියෙන්නේ. වෙන්න ඕනේ ලුං ගහ තියෙන ඇත්තේ අතන නගලා උඩට මේක දාලා පොරකේ දාලා පල්ලා මෙතන ලීයන් කළා හරි මොකක් හරි ක්‍රමයකට මරණ දඬුවමට නියම වෙච්ච සිරකරුවන් මරණ දඬුවම පමුණවන්න ඇති කියලා මම හිතනවා. third floor එකට යන්න තියෙන එකනේ මොකක් හරි ඒකක් ඉඳන් මම හිතන්නේ ගිහිල්ලා හරි මොකක් හරි ප්‍රශ්නයක් ඉඳන් මෙතනින් එහාට යන්න බෑ කවර් කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි තුන්වෙනි තට්ටුව අපිට බලන්න.
ඉරමැදිරි වල අංක ගහලා තියෙනවා. ඊට බලා ගන්න පුළුවන් E22, E23, E21, E20 මේ විදිහට මම හිතන්නේ ඊට කාර්යෝ අන්දවල තියෙන තියාලගේ නම්බර්ස් එක්ක. දැන් උත්තර තුන්වෙනි තට්ටුවට පිවිසෙන්න එකක් තියෙනවා පඩි පෙළක් ඒකත් වහලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට තුන්වෙනි තට්ටුව ගොඩක් අබලන් වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්න හින්දා වෙන්න ඇති කියලා හිතනවා. මේක මේ විදිහට කවර් කරලා උඩට යන්න එපා කියලා තියෙනවා. එතන මට පේනවා අනතුරු ඇඟවීමේ බෝඩ් එකකුත් එල්ලලා තියෙනවා. මෙතනින් මේ පාරේ ඉවරයි. මේ පැත්තෙන් ගියොත් අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. මේ ඉරමැදිරි වල විස්තර බලලා ගන්න. මම හිතන්නේ උඩ තට්ටුවේ සමහරක් හිට චේලස්ලා ඊට පස්සේ අදාළ නිලධාරීන් වෙන්න නැති ඉන්න ඇත්තේ කියලා මම හිතනවා. මොකද අපිට උඩට යන්න බෑ. උඩට යන්න අවසර නැහැ. ගොඩක් වෙලාවට මේ දිරලා ගොඩක් ලීදී ඉන්නේ. ඒක හින්දා වෙන්න නැති අපිට තුන්වෙනි තට්ටුවට නැත්තම් සෙකන්ඩ් ෆ්ලෝර් එක ග්‍රවුන්ඩ් එක ෆස්ට් ෆ්ලෝර් එක සෙකන්ඩ් ෆ්ලෝර් එක. ඔව් සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න නොදී තියෙන්නේ. හරි. එහෙනම් ඔය ටික තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. අපි පල්ලෙහාදී අපහු හම්බෙමු. මට පේන විදිහට පනිෂ්මන්ට් සෙල් එක නැත්තම් ඩී අංශය කියලා තමයි තියෙන්නේ. මදනි ඇපිල්ල විශේෂ දඬුවම් කාමරයේ එල්ලුම් ගහ කියලා තියෙන පොඩි විස්තරයක් එක්ක මෙතන වෙන්න ඇති එල්ලුම් ගහට නියම කරපු සිරකරුවන් නැත්තම් මරණ දඬුවම නියම කරපු සිරකරුවන් සිර කරලා තිබුණේ. මේ රූම්ස් පේනවත් දන්නේ නැහැ. මෙහෙම බැලුවට පස්සේ කිසිම එළියක් නැහැ. මාරම කරුවලයි. ඉතින් මොකක් හරි ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබුවොත් මෙන්න මේ වගේ තැනක තමයි ඒ කාලේ සිරකරුවන්ට රැඳවියන්ට ඉන්න හම්බෙලා තියෙන්නේ. කිසිම එළියක් වැටෙන්නේ නැති, කිසිම දෙයක් පේන්නේ නැති සම්පූර්ණ 6 වගේ පුංචි අඳුරු කාමරවල හම්බෙනවා එල්ලුම් ගස කියලා. මෙතනත් අහලා තියෙන්නේ. මෙතන තමයි මරණ දණ්ඩනයට ලක් වෙච්ච කරුවන්ව එල්ලුම් ගහට ගෙනහිල්ලා මෙතන මේව කරලා තමයි මම හිතන්නේ පල්ලෙහාට දාලා තින්නේ. මෙතන බැලුවොත් බලා ගන්න පුළුවන් ලොකු වලක් වගේ තමයි අපිට පේන්නේ. දැනට නම් ඒක වතුර පිරලා තියෙනවා. ආර පැත්තෙන් ගේට් එකක් ඩෝ එකක් තියෙනවා. ඒක කොහෙද තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙන්න මෙතන තමයි එල්ලුම් ගහ තියලා තියෙන්නේ. මෙතන පොඩි පින්තූරයක් තියෙනවා. මම ඒක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි එල්ලුම් ගස තියලා තියෙන්නේ. ඒ මෙතන මම හිතන්නේ ගේට් එකෙන් බැලුවට පස්සේ මෙන්න මේ විදිහේ පෙනුමක් තමයි අපිට බලා ගන්න. පන්සල තමයි පේන්න තියලා තියෙන්නේ. ප්‍රධාන ගොඩනැගිල්ල වහලය තියෙනවා. එල්ලුම් ගහ තියෙච්ච විදිහ තියෙනවා. ඊට පස්සේ හැලිපොළ කුමාරිහාමි ගිල්ව මැරු ස්ථානය මෙතන පොඩි ෆොටෝ එකක් එක්ක පෙන්ලා තිනවා. වර්තමාන තත්ත්වය අපිට බලා ගන්න පුළුවන්. මේ අපිට එළියට යන්න තියෙන්නේ. ඔය එළියේ එන්ට්‍රන්ස් එක තියෙන තැන ප්‍රධාන ගේට්ටුව තාප්පයත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. ওই විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. අපි හැරිලා බැලුවොත් අපිට තියෙන්නේ ඇත්තටම කිරීටේ ඉස්සරහා ප්‍රදේශ විදිහට කියලා තමයි අපිට විස්තර කරේ. මේක ගොඩ නගලා තියෙන්නේ. හරියට නැත්නම් බ්‍රිතාන්‍ය රජනගේ ඔටුන්න විදිහට කියලා තමයි අපිට කියන්නේ. බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේක. මම අපහු හැරිලා පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා. පොඩි දුරක් අපි ඉස්සරහට ගිහිල්ලා. ඔය විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. මම අදට ගිහින් එන්නම් මේ වගේ තවත් ලස්සන තොරතුරුත් එක්ක තියෙන කොහේ හරි ලස්සන තැනක වීඩියෝ එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.